හොඳයි හිතවතුනි. නැවතත් අපි ඔබේ ආලින්දට පැමිණෙනකොට චාන්දනී අක්කා නැහැ. චාන්දනී අක්කා මිසින්. මන් දන්නේ නැහැ ඇයි කියලා. කමන්නේ. අක්කේ මම අක්කගේ දෙසට හැරෙනවා. ඒ හැරෙන්නේ වෙන මොනවටවත් නෙමෙයි මට ආසයි මේ ඔක්කොම ආස චාන්දනී අක්කලා මැනික අක්කලා ඔක්කොම ආසයි. අක්කා ඇවිල්ලා පරණම වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක්. අපිට ආසයි වේදිකාවේ හඬ. මේ වේදිකාවේ ඔබ කරපු චරිතයක පුංචි දෙබස් කාණ්ඩයක් ඉදිරිපත් කරනවා නම් අද මේ ඩයලොග් රාත්‍රිය මේ වසරේ පටන් ගත්ත පළවෙනි වැඩසටහන වර්ණවත් වෙනවා. ඒ හින්දා පුංචි දෙබස් කාණ්ඩයක් අවශ්‍යයි ජනප්‍රිය වේදිකා නාට්‍යයක. ඒ ගැන සඳහන් කළා. ජනප්‍රියම කියන්නේ මම කරපු වේදිකා නාට්‍ය අතරින් 1987 යෞවන සම්මානවලදී මට සම්මානයක් ලැබුණා කුමාර සිරිවර්ධන මහත්තයාගේ සාදරයෙන් පිළිගනිමු කියන නාට්‍යයට. ඒකේ දෙබස් මට තාමත් මතකයි. ඒකෙන් එක දෙබස් කාණ්ඩයක් විතරක්. අස්සයට කකුල් හතරක් තිබුණාට වැටෙනවා කියලායි සමහරු කියන්නේ. තමුසෙට තියෙන කකුල් දෙකයි. ඒ වුණාට මුලයක් තියෙනවා. ඒකෙන් ප්‍රයෝජන අරගෙන පරිස්සමට වෙතින් මාරු වෙනවා. මොකද නැත්තම් බලාගෙන ඉන්න අය හිතයි තමුසේ ගෑනු අපිට වන්දනාමාන කරනවයි කියලා. බුද්ධිකට කිව්වා කතා. බුද්ධිකට කිව්වේ. මට නෑ මම ඇගිල්ල දික් කරපු විදිහට සුනෙත් පැත්තට ගියද මම සුනෙත් දිහා වරෙන් බැලුවා මට කියලා දෙන්නේ කියලා සුනෙත් තමයි කියන්නේ. මේ සුනෙත් අක්කා එහෙම කියනකොට සුනෙත් නෑ සුනෙත්තත් අත පුංචි කතාවක් මතක් වෙනවා දැන් මේ වෙලාවේ. මොකද්ද මේ කතාව කිව්වේ? සුනෙත් අතරම කියන්න සිද්ධ වෙච්ච කතාවක් නෙමෙයි සිද්ධ වෙච්ච ඒ නෙමෙයි මට මේ මතක් වුණා මේ අද වැඩසටහනට එන්න ගියාම මේ සැලොන් එකට ගියපු වෙලාවේ පොඩ රැවුල කපාගෙන එන්න මේ බුද්ධික නම් කපලත් නැහැ. අපි නම් කපාගෙන ආවේ පළවෙනි දවසේ මේ අවුරුද්දේ. ඒක මේ රැවුල කපන්න ගියාම සමහරවල් සැලොන් වල හරියට මූණ කපනවනේ. සෝරි සර් පොඩ්ඩක් කැපුණා නේද කිය මූණ සමහර ඉන්නවා එක්කෙනෙක් ගිහිල්ලා යාට දැන් එහෙම කපන ගමන් අයියෝ අර හත්තට සැරයක්ම කපලා මූණ තැන තැන තුවාල කර අර මනුස්සයා කියලා මේ මට කරුණාකරලා වතුර එකක් ගේන්න කියලා. ඉතින් අර වතුර දුන්නා මම බීලා මොනවාස බලන්නේ නැහැ පැච් තියනවද කියලා බැලුවේ. කපපු තැන් වල. ගාමින්ද එහෙම කියනකොට ගාමින්දට මොකක්ද ඇත්තට මතක් වෙන්නේ? පුංචි කතාවක්. මොකද මම දැනගත්තා මොකුත් මතක් වෙන්නේ නැහැ කිල්ලවා කියලා. ගාමින්ද පුංචි කතාවක් ඕනේ. දැන් කතා කියන්නේ මේ කතා කියන්නේ කිව්වොත් ඔක ඉවරයක් නැති නෑ පොඩි කතාවක් ඕනේ ඉතින්. අර ජාතියම කෙටියෙන් කියන්නම් කතාව කරා පිස්සෙල්ලා කතා කරපු ජාතිය කතාව. මේ ඒත් අපේ එක්කෙනෙක් ඉතින් උනා කියලා තමයි කියන්නේ. ඉතින් හැම එකම වෙලා නැහැ. මේ නිකන් එක්කෙනෙක් කතාවක් නෙමෙයි අතන එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ පොලිසිය ඔයසි මහත්තයා අලුත් එක්කෙනා ළඟදීලා මගේ හොඳ ක්ලාස්මේට් කිව්වා. කතා නෙමෙයි ඒක පොඩි ඒක තමයි. ඒතර දැන් තියෙනවා මේ දුර පළාතක ඒත් ඒ වගේ දුර පළාතක ගරාජ් එකක බාස්රුන්ලා කට්ටියක් නුවරලි ට්‍රිප් එකක් ගිහිල්ලා මට දැන් මට ඒක මතක් වුණා. ඊට පස්සේ ගියාට පස්සේ අර කිව්වා වගේ ඒගොල්ලන් ගියාට පස්සේ මේ දැන් ඒ කට්ටිය කතා වෙනවලු එක දේවල් කතා වෙනකොට එක්කෙනෙක් කිව්වලු අකේ මේ මාර අනුමක් එම කියලා මාර ක්ලච් ප්ලේට් එක නේද කියලා අර මාර ක්ලච් ප්ලේට් එක නේද මේ කියලා ඊට පස්සේ අනිත් එක්කෙනා කියලා ඔබන් දැන් ඕවා ගැන කතා කරගෙන ඉඳලා නෑ මට මේ හරියට ගෑස් කට් එනවා මොනවා හරි ගිහිල්ලා කමු බං කිව්වලු ඊට පස්සේ මොකද්ද බං ආපිලේ ඉඳන් කන බනේ පොඩ්ඩක් සයිලන්සර් එකේ හිටහන්කො බං ගරාජ් එකට සම්බන්ධ දේවල් ටිකෙන් කතා කළා දිමංක මල්ලි අපි ආරාධනය කරන ඔබ ශේෂ්ත්‍රයට පිවිසුණු ගමම්ම ජනප්‍රිය වෙච්ච මේ ලස්සන ගීතය රචනා කරේ සජිත් වී චතුරංග අපේ මිත්‍රයා සජිත් මල්ලි ගීතය රචනා කරනකොට සංගීතවත් කරේ කපිල්. හොඳයි අපි ආරාධනය කරනවා නිදුකින් ඉනුමැන ආදරණීය නිමංක මල්ලිගේ හඬ. වඩා කල් මගේ පනත් අරගෙන ඔයා සතුටින් ඉනුමැන මගේ සතුටගෙන ජීවිතේ පවතින තුරා මම විඳින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්න එපා සසරේ
කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා දිනක ආයෙත් ලං වෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම්පලා මාගේ සිත් පුරා දුටුවම දැනෙන තනිකම අපමණයි ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බෑ සත්තයි තිස්සෙම කඳුලෙල් දැසෙරුනේ ඉන්න බැරි තැන්මයි දිනක ආයෙත් ලං සමයි හංගගෙන තව ඉන්න බෑ මට ඔබට කැටි සිත අසරණයි කොච්චර සතුටින් ඉන්න තිබුණත් ඉන්න බැරි අපටයි මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි වඩාකල් මගේ පනත් අරගෙන ඔයා සතුටින් මගේ සතුටගෙන ජීවිතේ පවතින තුරා මම විඳින දුක වෙන කෙනෙකු වෙත යලි කිසිදා දෙන්න එපා සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා දිනක ආයෙත් ලං වෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම්පලා මාගේ පුරා බොහොම ස්තුතියි මල්ලි බොහොම ස්තුතියි මං කියවනේ මේ සජිත් මල්ලි ඉතින් මගේ මිත්‍රයා සජිත් වී චතුරංග මේ ගීතය රචනා කරලා මේ ඇත්තටම අක්කේ මෙන්න මේ කොලේ මේ පැත්තෙත් තිබිලා මේ කොලේ මේ පැත්තෙත් වගේ ඉවර වුණ තමයි සින්දු ඉවරනේ නේද මල්ලි මං ඒත් කිව්වා මේක දැන් දෙන්න යන්නේ කාටද දෙන කෙනා මේ කොලේ බලාගෙන තමයි අනිවාර්යයෙන්ම කියන්න වෙන්නේ මේ කොල දෙකක් මත තියාගන්න වෙනවනේ කියලා. හැබැයි දීලා තිබුණේ ඔබටයි ගීතය ඔබටත් පාඩම් කරගන්න ඇත්තටම අමාරු වෙන්නේ නැති මං හිතන්නේ. නෑ ඇත්තටම මම මුලින්ම මතක් කරන්න ඕනේ මේ රාජ්‍යය තමයි මට සින්දුව දුන්නේ. මේ ඒ දවස්වල මම ගීත 8ක් විතර වගේ කරලා තිබ්බා. කරලා ඉතින් අර ඒ කිසිම ගීතයක් කර එහෙම ඒ දවස් දැන් තරගකාරීත්වයන්නේ තියෙන්නේ මියුසික් මේ එකේ. ඒ ඉඳන් මම පාඩම් කරගත්තා. මේ ඉතින් නිදුකින් නිමන ගීතය හම්බෙනකොට මම සෑහෙන මේ අර වෙහෙසටපත් වෙලා මේක හොයලා ගිහිල්ලා තැන් වල ගිහිල්ලා කරලා ඕ මේ වෙලාව තිබ්බිතින් මට වාසනාවට මට රාජ්‍යයයි ගීතේ දුන්නේ. ඉතින් මම මතක් කරනවා රාජ්‍යයවත් මේ වෙලාවේ ආදරෙන්න ස්තුතියි කියලා. බටහිර සංගීත ගැන කතා කරනකොට චාන්දනී හෙට්ටිආරච්චි මහත්මිය ඉන්නේ හින්දා මට හිතෙනවා මැඩෝනාගේ පුංචි ගීතයේ කොටසක් අක්කගේ ලයාන්විත හඬින් අහන්නට තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා. මට විතරක් නෙවෙයි ඩයලොග් රිද්ම රාත්‍රී නරඹන ප්‍රේක්ෂකයෝ සෑහෙන්න සතුටු වෙයි. අක්කේ පුංචි කොටසක් ගායනා කරමුද? මේක ඔයා ආසකේ ගීතයක් මං හිතන්නේ. මම ආසව නැතිනම් ප්‍රේක්ෂකයෝ ආසයි. Right. Last night I dreamt of some pago, just like I never gonna knew the song. Younger
with us love to desert. It all seems like yesterday, not far away. Tropical, the island breeze, all of nature wild and free. This is where I longs to be, La Isla Bonita. And when the samba played, the sun was set so high, went through my ears and in my eyes, your Spanish lullaby. Thank you, okay. Thank you. මමත් අතීතයට අරන් ගියා මම ඒකයි ගීත ගායනා කරන්න කියලා කිව්වේ මම කාර් එක රිවර්ස් කරේ කිලෝමීටර් 101ම රිවර්ස් කරේ ওই ගීතය අහගෙන ඒකයි ඒ ගීතේ මම ආසයි කියලා කිව්වේ දැන් ඔය ගොඩක් අය දන්නේ නැහැ ගොඩක් වෙලාවලට ඉතින් අක්කා වගේ කෙනෙක් ආපෙලායි මට හිතුණා මටත් ඒ අතීතයට යන්න තියෙනවා අක්කගේ වැඩෙත් පේනවා මැනිකක විශේෂ පණිවිඩයක් කියන්නට තියෙනවා මට විතරක් නෙමෙයි සියලුම ගායක ගායිකාවන්ට මොකද අපේ ගායක ගායිකා සංගමයෙන් කරන ලොකු ෂෝ එකක් දැවැන්ත ප්‍රසංගයක් දන්නවද බුද්ධික ආටිස්ලා 100කට වඩා ඒකේ සිං කරනවා BMI CH එකේ තියෙන ජනවාරි 31 56 දශකයේ ඉඳන් ඩිමාන්ඩ් කළාට එනකන් ඉන්නවා මම හිතන්නේ ඩිමාන්ඩ් එකක් තියෙන ෂෝ එකේ තාම මම වගේ නම තිබුණා ඇත්තටම එහෙම එන්නේ දශක වලට එන්නේ කීර්ති පැස්කල් මහත්මයා තමයි සභාපති ඉතින් මම සම්බන්ධිකයන් ඉන්නවා මේ චාන්දිනීලා ඉන්නවා අපි ඔක්කොමලා ඉන්නවා මේ ඔක්කොමලාට ආරාධනා කරනවා එන්න බලන්න හොඳ ප්‍රසංගයක් වෙයි ඔව් ජනවාරි 31 නැවතත් සඳහන් ජනවාරි 31 BMI CH එකේ ඊට කලින් අපිට අපි කීර්ති පැස්කුල් මහත්මයාට ආරාධනය කරන්නක් අපි අවස්ථාව ලබා දෙන්න මේ ගැන සඳහන් කරන්න අනිවාර්යෙන් හෙට අනිද්දා ඉඳන් යනවා මේ ස්පොට්ස් ටිකක් ඇයි ඩයලොග් රිද්ම රාත්‍රිය තුලින් දෙන්නට පුළුවන් සියලුම ඒ පබ්ලිසිටි එක දෙන්නට අපි නාලිකාව වශයෙන් උත් ඩයලොග් රිද්ම රාත්‍රිය තුලිමුත් අපි ඒකට වග කියනවා කියලා බය නැතුව කියනවා අපි දෙමුනේ දෙකට අප්පුඩේ බොහොම ස්තුතියි මොකද ඒ අය රැඳුනොත් තමයි මෙවැනි ප්‍රෝග්‍රෑම් අපිට දිගටම කරගෙන යන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්නේ නේ ඒ හින්දා අපි ඒ අය කරන වැඩේදී මේ වෙලාවේදී ඒ අය කියලා කියන්නේ මම මේ සීට් එකේ ඉඳන් නැත්තම් අපි කරන වැඩේ කියලා තමයි කියන්න වෙන්නේ අපි අනිවාර්යයෙන්ම ඒ දේ අනිවාර්යයෙන්ම ශක්තිමත් කරගන්න ලොකු ප්ලෑන්ස් ගොඩක් තියෙනවා අපේ ඒ කියන්නේ සියලුම ගායක ගායිකාංග දැවැන්ත ප්‍රසංගයක් කියන්නේ ප්‍රසංගයෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් ගොඩයි මම හිතන්නේ ඒක වැඩිතුර කතා කරන්න ඒගොල්ලන් එයි මෙහාට හොඳයි ඒ ආවෙන් පස්සේ කතා කරමු සුබන්නන්ගේ පුංචි හින්දි ගීතයක් කොටසක් ගායනා කරන්නකෝ सुनेत कथावल लैस्ती करेगा तुमको भी है खबर मुझको भी है पता हो रहा කොහොම ලස්සන ගීතේ ගායනා කරා ඉස්සර හින්දි සින්දුත් ගායනා කරා මං මුල් කාය කියන්නේ මං ලාභසේනා ගීතය විතරක් තිබුණු කාලේ ඇත්තටම ගීත දෙකක් විතර ගායනා කරා මුල් මාස දෙක තුනක් වගේ ඇතුළත ඊට පස්සේ මම මගේ ගීත නිර්මාණය කරගත්තා හොඳයි මැනිකක්කත් ඔම ඉන්නේ මට මැනිකකටත් කියලා පුංචි හින්දි ගීතේ කොටසක් ගායනා කරන්න කිව්වොත් මැනිකක්කත් ඒක බොහොම ආදරෙන් බාරගයි දැන් කම්මැලි වගේ නම් කියන්න ඕනේ නැහැ නිකන් අක්කගේ මොකද්ද සෑඩ් මූඩ් වෙලා ගියා මැනික් ඉස්සර බටහිර ගීතත් ගායනා කරනවා මට කියයි සීනියර් මැනික් මම වේදිකාව මම දකින්නකොට එයා හොඳ පර්ෆෝමර් කෙනෙක් හොඳට සිං කරනවා එහෙනම් අක්කා කියන්නේ මොකද්ද අක්කා කියන්නේ මොකද්ද මැනිකක්කට කියලා මොකක්ද දාන්න ඕනේ බටහිර ගීතයක්ද හින්දි සින්දුවක් හින්දි සින්දුවක් පොඩි කොටසක් ගායනා කරමු මතක නෑ අතරම හුඟක් කියවෙන්නේ හරි අපි ගායනා කරමු ජීමන් කොට ये दिल बदले में दिल दे तू सोचा हमसे करने वो आज wanna be your love girl देखो को पारा
mango Charlie Sona, but I just wanna be your lover girl. ये दिल बदले में दिल दे तू तोड़ा हमसे करने, but I just wanna be your lover girl. एक को पर होना ना mango Charlie Sona, but I just wanna be your lover girl. ඉවරයි. සුනෙත් මංගේ බොහොම ලස්සනක් ඒ බොහොම ලස්සන ඇත්තටම තමන්ගේ දැන් චාන්දනයකට අතීතයට යන්නදී මැනික් අක්කා ස්ටේජ් එකේ ওই වැඩේ කරනවා අතීතයට කියන්නේ අපි දෙන්නගේ අතීතය කියන්නේ බොහොම ඉහළ අතීතයක් තියෙනවා. අපි දෙන්න බොහොම කිට්ටුයි අදටත් එහෙමයි. දැන් නම් කියන්නේ හැම එකම එකතු එහෙම නෙමෙයි අපි දෙන්නගේ ආශ්‍රය ගොඩාක් කල්. හොඳයි. ඒ ආශ්‍රය ඒ මිත්තුදම දිගටම කරගෙන යන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුනෙත් ඕගොල්ලෝ ආදර්ශයක් ඔය දෙන්න දැනට අවුරුදු 19 මිතුරුකම මේ පේනවනේ මේගොල්ලන් අවුරුදු 40 කීයක කිව්වේ නෑ සෝරි ඒගොල්ලන්ගේ මිතුරුදම දැන් අවුරුදු 16ක් පිරෙනවා ඕගොල්ලන්ගේ මිතුරුදම දැන් අවුරුදු 19ක් පිරෙනවා එහෙම කියනකොට කැමතිද නෑ සුනෙත් අපිට ගීතයකට යන්නට වෙලා තියෙනවා ඊට කලින් පුංචි කතාවක් ඕනේ වෙලා තියෙනවා කතාවක් ගැන මම ගාමින්දට ආරාධනා කරන එක කියන්න කියලා ඔව් ඒ වගේම ආරාධනා කරනවා දැන් 27 28 අපේ ෂෝ දෙකත් මතක තියාගන්න මේ වගේ කතා බොහොම ගොඩක් අහන්න හම්බ වෙයි 27 කොළඹ 28 නුවර ඒ කියන්නේ ඒකේ ප්‍රවේශ පත්‍ර ගැන ඒ දිරි කටයුතු ගැන මම හිතන්නේ යථා කාලයේදී දැනගන්න මොකක්ද මේ නම ෂෝ එකේ අපි නොදන්න live on stage right කතාව කියන්නේ කතා කියන්නේ වන්ට දැන් අර කියපු යෝ හින්දා ඒ જાතිය එකක් කියන්නම් කියලා. ඒ જાතිය. ඒකට පොඩි ෂෝ එකටත් දෙකක් තුනක් තියාගන්න නේද? ෂෝ එකට ෂෝ එකේ ඇත්තටම කතා කියනම එකක් නෙමෙයි ෂෝ එකේ තියෙන වෙන වෙන දේවල් එක. Talk show. ඔව් කියන්නේ ඉතින් මෙහෙම කතන්දර කීමක්ම නෙමෙයි. ඔව්. මේ කතන්දර හැදීමක් තියෙන්නේ ඇත්තට. මේ ඔය අර જાතියම කතාවක් මතක් වුණා මේ ඒක මේ අපේ යාළුවෙක් මේ කියනවා දවසක් ඇවිල්ලා මෙහෙමයි මේ දැන් අපිට නම් මගේ යාළුවා කියපු විදිහටම කියන්නම් ඒ භාෂාවෙන්ම කියන්නේ විදිහටම කියන්න මේ අපිට නම් මචං මේ සිංහල ඉංග්‍රීසි දෙකම කොහොම හරි පුළුවන් නේ. දැන් අපේ ළමයිට වෙලා තියෙන මාර වැඩේනේ. දැන් මේ ළමයිට සිංහල බෑනේ. දැන් මේ ඉන්ටර්නැෂනල් ස්කූල් ඒවා මේවා කියලා සිංහල බෑ. දැන් අපේ පොඩි එක්කනට එමෙ සිංහල බෑ. මාර කේසේ මම මේ බලන්න පන්තියේ හරි යවන්න ඕනේ කියලා. මම ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙහෙම දැන් අපි කොහොම හරි දෙකම මැනේජ් කරගන්නද? දැන් මෙන්ට ඉංග්‍රීසි පුළුවන් සිංහල බෑනේ. ඒ කියන්නේ දැන් අපේ පොඩි එක්කනට මේ මේස කියලා කිව්වට තේරෙන්නේ නැහැ. චයාම කියන්න ඕනේ කියලා. හොඳයි. චාන්දනයක්ගේ hina වෙනවද නම් හොඳයි නේද? අලුත් අවුරුද්දේ පළවෙනි රූපන් වැඩසටහන මම හිතන්නේ මැනිකක් කළා මේ සුබ ඔයගොල්ලෝ ඔක්කොම නේද? කොමුදුනියක්ගේ? ඒක මම සුබානි හර්ෂණීට ආරාධනය කරනවා ලස්සන ගීත ගායනා කරන්නට ඩයලොග් රිද්ම රාත්‍රී වර්ණවත් කරන්න. Sit
බොහොම ස්තුතියි අපිට පුංචි විරාමයක් ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඊට කලින් නංගි ගීතය ගැන යමක් සඳහන් කරොත් අනිවාර්යයෙන්ම ඒක ගැන ඉවරයි නේද මනසින්? දැන් තමයි ඉවරටම ඉවරුනේ. නෑ ඒ නිදිමත කඩන ක්‍රම. මේ අය ගීතය මගේ ලාභසිනා ගීතය වගේම මම ඇත්තටම ආදරය කරන ගීතයක්. මොකද කවුද රචනා කරේ? රචනා කළේ ශාලුක මදුශංක අයියා. සංගීතවත් කළේ මගේ මහත්තයා හස්බන්ඩ්. මාක් ෆර්ඩිනන්ඩ්ස්. මාක් ෆර්ඩිනන්ඩ්ස්. රයිට්. හොඳයි. එහෙම හිතුවොත් අපිට පුංචි විරාමයට යන්න සිද්ධ වෙනවා. ඊට කලින් ඔයගලන්ට නොමිලෙම ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක් ලබා ගන්න පුළුවන් ක්‍රමය පාර මන් සඳහන් කරන්නම්. චන්ද්‍ර මාස ක්‍රමයට ජනවාරි මාසය හඳුන්වන්නේ මැදින් නවම් දුරුතු. ඔබ 0776යි 758යි 758ට දිස්ත්‍රික්කයේ සහ ඔබේ නම සඳහන් කර SMS කරන්න. විරාමයට යන සූදානම් වන අවස්ථාවේදී ඩයලොග් සමාගම ගෙනෙන විශේෂ පණිවිඩය මා සඳහන් කරන්නම්. ඩයලොග් ටෙලිවිෂන් හඳුන්වා දෙන නවතම පවර් ප්ලේ per day TV කනෙක්ෂන් සම්බන්ධතාවය රුපියල් 4990ක් පමණයි. දෙස් විදෙස් channel 40ක් දවසකට රුපියල් 12කට නරඹන්නට හැකියාව තිබෙනවා. දවසේ ගාස්තුව පමණක් රීලෝඩ් කර channel 40ක්ම නරඹන්නට හිතේ හැටියට තෝරා ගන්නට channel 100කටත් වඩා වැඩියෙන් තිබෙනවා. පැය 24 පුරාම පාරිභෝගික සේවා සහාය ලැබෙන හින්දා කුමුද්දිනි අක්කේ සුබානි නංගි දිමංක මල්ලි රාහල් මල්ලි බය වෙන්න දෙයක් නැහැ. රෑ කීයට ගෙදර ගියත් ෂෝ එකක් ඉවර වෙලා කැඩුනොත් ඒ වෙලාවෙම කතා කරන්න. ඒ හින්දා ඔබ කල යුත්තේ අදම ළඟම පිටි ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් වෙත හෝ ඩයලොග් ටෙලිවිෂන් අලෙවි නියෝජිතයෙකු හමු වීම පමණයි. වැඩි විස්තර සඳහා 1777 අමතන්න ඩයලොග්. අනාගතය අදයි. පුංචි විරාමයක් කරන් බොහොමත්ම ඉක්මනින්ම එන්න.